මේගොල්ලෝ තමයි ඉතින් අපි ගත්තේ. හෙලෝ යාළුවනේ, ඉතින් අද අපි අම්බලන්ගොඩට මාළු වගේක් ගන්න. ඉතින් අද යන ඇක්වැරියම් එක මේ හොඳටම පරණ තැනක්. අම්බලන්ගොඩ වටින කට්ටියනේ ඉතින් අනිවාර්යයෙන් මෙතනට ගිහිල්ලා තියෙනවා. එහෙනම් ඉතින් අපි යමු. අපි දැන් ඉතින් ආර්යපාල වෙස්මුණු හදන තැන තමයි ඉන්නේ. මෙතන කීල්ස් එක තියෙනවා. කීල්ස් එක. බෙන්ස් එකකුත් තියෙනවා ඉතින්. අම්බලන්ගොඩ ඉන්න කට්ටියනේ ඉතින් මෙතනට අනිවාර්යෙන් ගිහිල්ලා තියෙන්න ඕනේ. ගොඩක්ම පරණ ඇක්වැරියම් එකක් තමයි ඉතින් මේ අපි අද යන්නේ ඉන්න ඇක්වැරියම් එක. අන්න අතන පාරෙන් තමයි අපි හැරෙන්න ඕනේ. කීල්ස් එක පහු කරලා තියෙන පළවෙනි පාරෙන් හැරෙන්න ඕනේ. මමට හැරෙන්න තියෙන. මේ පාරෙන් තමයි ඉතින් හැරෙන්න ඕනේ අපි. හැරිලා ඉතින් ටිකක් දුර යද්දී තියෙන තැන සමුදුර විලායක් ගාවෙන් ඇතුල් පාර තමයි ඉතින් තියෙන්නේ. A few moments later. තැනට ඉතින් අපි ආවා. මෙතන තමයි ඉතින් තැන එද්දි විදින් ටෙට්‍රල තමයි ඉන්නේ. ඉපාර ඉන්න කාෆ් පැටවු ඉන්නවා. ඒගොල්ලෝ මාළම ලස්සන කරන්න පේනවාද? අර ටැංකි ඉන්නෙත් ඒගොල්ලෝ. එපාරකේ ඉන්න ජෑම් ගුරා. අතන ඉන්න මාළු අයියෝ කොහොමද මේ බලන්නේ කොහොමද? ලොකු කාෆ්ලා ඉන්නවා. ඉතින් මේකේ වතුර එච්චර පැහැදිලි නෑ. මාළව ලස්සන ඉතින් ඒගොල්ලෝ. තව ගෝල්ඩ් ෆිෂ්ලා ඉන්නවා. ගෝල්ඩ් ෆිෂ් නේ ඉතින් ගොඩක් ඉන්නවා. මාළ ලස්සන ඒගොල්ලෝ. ආයෙ පාට ටැංකි ඉන්නවා කාෆ්ලා. පේනවද දන්නේ නෑ ඩියයිගේ වතුර අවුල්. මේකෙත් ඉන්නේ කාෆ්ලයි තව මුකුද මාළු జాතියක් ඉන්නවා. ආයි ටෙට්‍රලා ඉන්නවා. සාරි ගප්පි ෂෝට් ටේල්ලා තියෙනවා. එපාර ඉන්නවා ආයි ගප්පි වගේක් ඉන්නවා. මේ පැත්තට ආවම ඉන්නවා ටයිගර් බෆ්ලා ඉන්නවා. ගෝල්ඩ් ෆිෂ්ලා ඉන්නවා ඉතින් එපාර. ආයි ටෙට්‍රලා. වයිට් ගප්පි ඉන්නවා. මේගොල්ලන් ගැන ඉතින් මම නම දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒගොල්ලෝගේ ඉතින් නිල් පාට කට්ටියනේ මුහුදු මාළු වගේ. ආයි ඉන්නවා ගෝල්ඩ් ෆිෂ්ලා. ඇතුළත ඉතින් මාළු ටිකක් ඉන්නවා. අපි ඇතුළට ගිහලා බලමු. ඉන්නේ ගෝල්ඩ් ෆිෂ්ලා වගේ. ඊළඟට ඉන්නවා ඉතින් ටෙට්‍රලා. මාළු ටිකක් මොසැම්බික් කෙනෙකුත් ඉන්න ලොකු. ෆයිටර්ස්ලාත් ඉන්නවා. එපාර ආවම ඉන්න ලොකු කාෆ් කෙනෙක්. ආයි ඉන්නවා කාෆ්ලා ඉන්නවා. ක්‍රවුන් ටේල් ෆයිටර් කෙනෙකුත් ඉන්නවා. ආයි ටෙට්‍රලා ඉන්නවා. මේගොල්ලෝ නම් නියෝන් ටෙට්‍රලාද කොහේ.
ඉන්නවා. ඒගොල්ලෝගේ නම දන්නේ නැහැ. මේගොල්ලෝ නම් බ්ලූ ආකාරයට ලදනවා. ඉන්න පොඩි හතුවාට ටයිගර් බාස්ලා. නියෝන් ටෙට්ලා. සීබ්‍රලා. මේක ඉන්න ඒන්ජල් කෙනෙකු ඒන්ජල්ලා තියෙනවා මෙතන ඔයගොල්ලෝ පේනවද නැහැ. මොකක්ද එක් ඉන්නවා. ෆයිටර්ස්ලා තියෙනවා. ප්ලාස්ටික් පැල හැමත් තියෙනවා ඉතින් මේ සියා ගාව ෆිල්ටර්ස්. 2,000 years later. Kayak සුදු පාට අපි තමයි ඉතින් අපි ගන්න. කාෆ්ලා ජෝඩු උත. ini bulu na jamil. Nggak pengen orang lewat dulu kan orang. Ini makanya. අන්න යාව. අන්න යාව. නේ? හොඳයිනේ. හොඳයිනේ. නේ නේ. කාෆ්ලා දෙන්න උදේට. ඇයි? මේගොල්ලෝ තමයි ඉතින් අපි ගත්තේ ෆයිට් එකෙනෙකුත් ගත්තා. ෆයිට් එක පේනවද දන්නේ නැහැ ඔයගොල්ලන්ට. බීච් එක අදින්න ඉතින් අපි බීච් එකට පොඩ්ඩක් ගිහිල්ලා පෙන්නන්න. බෝට් එකකුත් තියෙනවා. මෙතන තමයි ඉතින් තැන. මේගොල්ලෝ තමයි ඉතින් අපි ගත්තේ කාෆ්ලයි ෆයිටර් කෙනෙකුයි වයිට් ගප්පි. එහෙනම් ඉතින් අදට එච්චරයි. තව වීඩියෝ එකකින් ආයෙ සෙට් වෙමු.